Hai lamai නැගිටින්න. හරි ආයිබෝන් හරි. ලියාගන්න මාතෘකාවක් සදීශ සංඛ්‍යා බෙදීම. මේ පාඩමේ අන්තිම කොටස සදීශ සංඛ්‍යා බෙදීම. එතකොට ඔන්ලයින් එකේ ඉන්න ළමයිනුත් මේක මේ විදිහටම අහගන්න. එතකොට ඔන්ලයින් අය කනෙක්ෂන් ප්‍රශ්නයක් තිබ්බොත් ඒ මොනවා හරි ගැටලු තියෙනවා නම් chat එකට දාන්න. හරි ළමයි. එහෙනම් ඔන්න පාඩම ස්ටාර්ට් කරනවා. මෙච්චරයි තියෙන්නේ. දැන් අපි සදීශ සංඛ්‍යා ගැන කතා කරාම අපි සදීශ සංඛ්‍යා එකතු කරන විදිය ගැන කතා කරා. අඩු කරන විදිය ගැන කතා කරා. ගිය සතියේ ගුණ කරන විදිය ගැන කතා කරා. අද දැන් අපි බෙදන විදිය ගැන තමයි කතා කරන්නේ. එතකොට මේ තුනක් අපි කතා කරලා ඉවරයි. අපිට මේ අන්තිම පාර්ට් එක තමයි අද දැන් ඉතුරුලා තියෙන්නේ. එතකොට අපි බලමු සදිශ සංඛ්‍යා බෙදන්නේ කොහොමද කියලා. එතකොට ළමයි මෙහෙමයි. මම මේ කෙලිම උදාහරණ වලින් යන්නම්. උදාහරණ ටිකක් කරලා ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා දෙන්න. එතකොට බලන්න ළමයි මම දැන් උදාහරණ අංක 1 කියලා ගන්නම් මේ හරියේ. එතකොට උදාහරණයකදී මම ගන්නවා අපි හිතමු ධන 4 බෙදීම ධන 2 කියලා. එතන මේ දෙකම සදිශ සංඛ්‍යා. සදිශ සංඛ්‍යා මොන ගණිත කර්මයකට ලක් කරලා තියෙන්නේ? බෙදීම කියන ගණිත කර්මයට ලක් කරලා තියෙන්නේ. දරුවෝ ඕකේ මහ ලොකු දෙයක් නෑ. අර එකතු කිරීම අඩු කිරීමකට වඩා අපි අර ප්‍රතිලෝම දාපු ඒවට වඩා ඉතාමත් ලේසි දෙයක් මෙතන තියෙන්නේ. සාමාන්‍ය විදිහට අපි කරන්නේ 4 දෙකෙන් බෙදෙනවා. 4 දෙකෙන් බෙදුවාම කීයද? උත්තරේ 2යි. ඒතර 4 දෙකෙන් බෙදුවාම උත්තරේ 2යි නම් බලන්න දැන් මෙයාගේ ලකුණක් ධන. මෙයාගේ ලකුණක් ධන. ඒ ලකුණු දෙක සමානයිනේ. ඒ ලකුණු දෙක සමානයි නම් මෙයාගේ උත්තරේට ධන දානවා. උත්තරේ ධන 2යි. මෙයා ධන සංඛ්‍යාවකින්ද මම කලින් කියනවා අපිට නිකන් කොහොම දෙක විදියට කියන්නත් පුළුවන්. ඊට පස්සේ තව උදාහරණයක් බලාගන්න. මම ගන්නවා ධන 6 බෙදීම මම නිකන් පල්ලෙහාට ගන්නම් ඔන්ලයින් ළමයිට පේනවත් දන්නේ නැහැ. උදාහරණ අංක 2 ධන 6 බෙදීම ධන 3 කියලා ගන්නම්කෝ. මොකක්ද දැන් මේක කරන්නේ කොහොමද බලන්න. 6 3ෙන් බෙදනවා දරුවෝ. 6 3ෙන් බෙදුවාම කීයද? 2යිනේ. මෙයාගේ ලකුණයි දෙන්නම ධන. ඒ කියන්නේ පද දෙන්නගේම මොකක් සමාන වෙනවද? ලකුණ කියන එක්කෙනා සමාන වෙනවා. එතකොට පද දෙකේම ලකුණ සමාන නම් මෙයාගේ ධන නම් මෙයාගේ ධන නම් පිළිතුරට ගන්නෙත් අපි ධනම කියලා. ඊට පස්සේ බලාගන්න උදාහරණ අංක 3 මම ගන්නවා ධන 10 බෙදීම ධන 5. දැන් මේක හදන්නේ කොහොමද? 10 5ෙන් බෙදෙනවා 2යි. දෙන්නගේම ලකුණු මොකද වෙන්නේ? සමානයි. සමානයි නම් උත්තරේට එන්නේ ධන. තේරෙනවද? දැන් ඔන්න ඔකම බලන්න. ඔන්න දැන් බලන්න 4 වෙනි උදාහරණේ. මම ගන්නේ ඍණ 12 කියන සංඛ්‍යාව බෙදනවා ළමයි. ඍණ 2 කියන සංඛ්‍යාවෙන්. ඍණ 12 ඍණ 2කින් බෙදනවා. බෙදද්දි බලන්න වෙන දේ 12 2කින් බෙදනවා. හරි සරලයිනේ. උත්තරේ 6. මෙයාගේ ලකුණත් ඍණ. මෙයාගේ ලකුණත් ඍණ. එහෙනම් මෙයාගේ ලකුණ මොකක් වෙනවද? ඍණ වෙනවා. කොබලන්න තේරිච්ච අය අතිශය සාර්ථක ලෙස වැරදි. මම මොකක්ද කියලා පටන් ගත්තේ? මම ගුණ කිරීම ගන්නද්දි මොකක්ද කිව්වේ? ගිය සතියේ මම ගුණ කිරීම ගන්නද්දි කිව්වා ඔන්ලයින් ළමයින් උත්සාහ ගන්න. ගුණ කිරීම ගන්නද්දි මම කිව්වා ධන වුණත් ඍණ වුණත්
ගුණ කරද්දී ලකුණ සමානයි නම් උත්තරේ මොකක් වෙනවද? ධන වෙනවා. බෙදද්දි දරුවෝ කොහොම තමයි ආය 아무තු දෙයක් නැහැ ගුණ කිරීම වගේම තමයි. මේ බලන්න. මෙයාගේ ලකුණත් ඍණ. මෙයාගේ ලකුණත් ඍණ. එහෙනම් ඍණ දෙන්නෙක් නේද මේ ඉන්නේ. දෙන්නාගේම ලකුණු මොකද්ද? සමානයිද අසමානයිද? සමානයි. දැන් දෙන්නාගේම ලකුණු සමානින්දා මෙයත් ඍණ මෙයත් ඍණ. එහෙනම් ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම උත්තරේ ධන. හරිනේ. ඔනේවා මේ වැරදෙන තැන් ඕවා තමයි කලබලයට ලකුණු අඩු කරගන්න හදාගන්න තැන් ඉද්ද ඒ ගැන අවබෝධයෙන් ඉන්න. සමහර ළමයි මෙතන දෙන්නම ඍණනේ එහෙනම් මෙයත් ඍණ කියලා එහෙම ගන්නවා. එහෙම එකක් නෙවෙයි ඇත්ත නෑ වෙන්නේ. ලකුණු දෙන්නම ලකුණු දෙකම සමානයි නම් ඒ කියන්නේ ධන හරි ඍණ හරි අවස්ථා දෙක නම් උත්තරේ එන්නේ ධනම ලකුණෙන් විතරයි. ලකුණු දෙක අසමානයි නම් උත්තරේ එන්නේ ඍණ වලින්. ගුණ කිරීමේ වගේමයි. දැන් බලන්න පස්වෙනි උදාහරණේ මම කරන්නේ ඍණ 20 කියන එක්කෙනා බෙදනවා දරුවෝ ඍණ 4 කියන සංඛ්‍යාවෙන්. දැන් මොකද වෙන්නේ? 20 බෙදන්න 4. උත්තරේ 5යි. දැන් මෙයත් ඍණ ලකුණ මොකක් වෙනවද මේ ලකුණු දෙකම? සමානයි. ඍණ බෙදුවොත් උත්තරේ ධන 5ක් වෙනවා. ඊට පස්සේ 6 වෙනි උදාහරණය ගන්න. 6 වෙනි උදාහරණේ 6 වෙනි උදාහරණයේදී මම දැන් මේ බලන්න කරන දේ මම ඍණ 24 කියන සංඛ්‍යාව බෙදනවා ඍණ 6 කියන සංඛ්‍යාවෙන්. හරිද? ඔන්න බලන්න බෙදුවාම වෙන දේ 24ට 6 කියන නැත්නම් 24ට 6 බෙදුවාම කීයද? කීයද ළමයි? අපි දන්නවා 4යි කියලා. එහෙනම් 24 6 බෙදුවාම උත්තරේ 4යි. ලකුණක් දාන්න බෑ මේවා සදිස්ස සංඛ්‍යානේ. දැන් මොකද බලන්න වෙන්නේ? මෙයත් ඍණ දෙන්නගේම ලකුණු සමානයි. දෙන්නගේම ලකුණු සමානයි නම් උත්තරේ මොකක් වෙනවද? ධන වෙනවා. ඊට පස්සේ බලා ගන්න උදාහරණ අංක 7. මම මෙහෙම එකක් කරනවා. ඍණ 10 කියන එක්කෙනා මම බෙදනවා ධන 2 කියන එක්කෙනාගේ. දැන් කොහොමද මේක ගන්නෙ? 10 දෙකෙන් බෙදනවා. උත්තරේ 5යි. මෙයාගේ ලකුණ ඍණ. මෙයාගේ ලකුණ ධන. ඒකට ලකුණු දෙක සමානයිද අසමානයිද මේ? මෙයාගේ ඍණ ලකුණ, මෙයාගේ ධන ලකුණ. ලකුණු දෙක සමයිද අසමයිද? අසමානයි. ඒතකොට ලකුණු දෙක අසමානයි නම් ළමයි මේ උත්තරේ එන්නේ ධනද ඍණද? ගුණ කිරීමේ වගේමයි ඍණ උත්තරයක් එන්නේ. ඊට පස්සේ 8 වෙනි උදාහරණය ඔන්න බලා ගන්න. මම ගන්නවා ඍණ 20 නැත්නම් ධන 20 ගමුකෝ. අපි ධන 20 කියන එක්කෙනා බෙදන්න ධන 5 කියන එක්කෙනාගේ නෑ අපි ඍණ 5 කියන එක්කෙනාගෙන් බෙදමු. දැන් බලන්න 20 5න් බෙදුවාම උත්තරේ 4යි. මෙයාගේ ලකුණ ඍණ. මෙයාගේ ලකුණ ධන. ලකුණු දෙක සමානයිද අසමානයිද? අසමානයි. ලකුණු දෙක අසමානයි නම් දරුවෝ මේ දෙන්නගේ උත්තරේ දෙන්න ඕනේ මොකද්ද? ඍණ කියන උත්තරය. දැන් උත්තරේ ඍණ 4යි. ඊට පස්සේ බලන්න මම නම් වෙන උදාහරණයක් හදනවා. මම කරන්නේ ඍණ 16 කියන එක්කෙනා බෙදන්නම් ධන 4 කියන එක්කෙනාගේ. දැන් බලන්න මේක 16 4ෙන් බෙදනවා. කීයද උත්තරේ? 4යි. මෙයා ඍණ, මෙයා ධන. මේ දෙන්නගේ ලකුණු මොකක් වෙනවද? අසමානයි. ලකුණු දෙන්න සමාන නැත්තම් ලකුණු දෙක වෙනස් නම් එයාගේ උත්තරේට අනිවාර්යෙන් මොකක්ද දෙන්න ඕනේ? ඍණ ලකුණ. ඊට පස්සේ බලන්න මම 10 වෙනි උදාහරණය හදනවා. මම ගන්නවා ඍණ නැත්නම් ධන 100 කියන එක්කෙනා මම බෙදනවා ඍණ 25 කියන එක්කෙනාගේ. ඕන එකක් ඕන සංඛ්‍යාවකට මේක බලංගුයි. භාගද දශමද ඒවා දාන්නේ මොකකට ආවත් බෙදද්දි පද දෙකේ ලකුණු සමානයි නම් දෙන්නගේම ලකුණු සමානයි නම් මේ බලන්න ධන හරි ඍණ හරි උත්තරේ එන්නේ ධන මේ ඍණ වුණත් උත්තරේ ධන වුණත් උත්තරේ ධන. එහෙම වෙන්නේ ගුණ කිරීමේදී සහ බෙදීමේදී පමණයි. හරිද? ඊට පස්සේ බලා ගන්න දැන් මේකයි අන්තිම උදාහරණේ. මෙයා 100යි. මෙයා 25යි. 100 25න් බෙදුවාම කීයද? 100ට 25 ඒවා
4යි. මෙයා ධන ලකුණක් මෙයා ඍණ ලකුණක්. ධනයි ඍණයි බෙදුවාම ලකුණු දෙක සමාන නැහැනේ. ඇයි මෙයාගේ ධන මෙයාගේ ඍණ. එහෙනම් ධනයි ඍණයි කියන ලකුණ සමයිද සමයිද? අසමානයිනේ. අසමාන නම් උත්තරේ ඍණ 4යි. දැන් ළමයි ඔයාලා මේ උදාහරණ ටික පොතේ මාතෘකාව ලිව්වනේ අපි දැන් මොකද්ද සදිශ සංඛ්‍යා බෙදීම කියලා එන සදිශ සංඛ්‍යා බෙදීම කියලා මේ උදාහරණ කියලා දාලා මේ ගණන් 10 හදාගන්න හදලා ඉවර වෙලා පොතේ ඔයාලගේ ගණ්ඩ අභ්‍යාස ගණ්ඩ දරුවෝ 4.4 අභ්‍යාසය ගන්න 4.4 අභ්‍යාසය ගන්න 4.4 අභ්‍යාසය ඔක්කොම හදන්න මේ නෝට් එක ලියාගද්දි මේ රවුන්ඩ් කරලා තියෙන ඒවා ලියන්න අවශ්‍යතාවයක් නැහැ මම මේ යටින් ඉරි ගහපේ වේම ඔයාලට පැහැදිලි වෙන්න ලියලා තියෙන්නේ ඒව නෝට් එකේ දාගැනීම අවශ්‍ය නැහැ අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් අමතක වෙන කෙනෙක් ඉන්නවා නම් ඒව දාගත්තට කමක් නැහැ මෙතන මේ දැන් මේ ඔක්කොටම මේ ඍණ 4 ආවයි කියලා බය වෙන්න එපා. උදේ හැම එකටම ඍණ 4 එන්නේ නැහැ. මේ වෙනස් උත්තර එන්න පුළුවන්. ඉතින් මම ලියපට ඍණ 4 නිකන් ආවේ. ඒක දැන් ගණන් හදද්දි තේරෙවි. හරි ඔන්ලයින් ළමයි ඕනනම් මේකෙන් කට් වෙලා ගිහලා තව විනාඩි 10ක් දෙන්නම්. ඒ 10 ඇතුළත හදාගෙන සෙට් වෙන්න අභ්‍යාසයට ඔන්ලයින් අය විතර ෆිසිකල් අය කොහොමද ඔන්ලයින් ළමයින්ට හදාගෙන ජොයින් වෙන්න. අයිලාවේ මම උදාහරණ ටික මපනවා. මම හිතනවා මේ විදිය වල ලියාගෙන ඇති කියලා විනාඩි 15ක් විතර මම දුන්නා. මේක YouTube වීඩියෝ බලන කවුරු හරි ඉන්නවා නම් YouTube වීඩියෝ එක එයාලා වීඩියෝ එක නවත්තලා මේ ටික ලියාගෙන වෙලාව අරගෙන අභ්‍යාසය හදලා උත්තර ටිකට එකතු වෙන්න. හය බලන්න ඔයාලගේ 4.4 අභ්‍යාසයේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට 4.4 අභ්‍යාසෙ ඔන්න දැන් සාකච්ඡා කරන්න ගන්නවා. ඒකේ පළවෙනි ගානේ රෝබිලක්කම් 1 ධන 10 බෙදීම ධන 2. දැන් මේක හදන්න මාත් එක්ක එකපාර 10 දෙකෙන් බෙදුවා 5යි. ලකුණු දෙන්නගෙම සමානයි. එහෙනම් උත්තරේ ධන 5යි. ඊට පස්සේ බලා ගන්න ළමයි ඔන්න තියෙනවා ඍණ 12 බෙදීම ඍණ 4. දැන් මාත් එක්ක කොහොම බෙදන්නේ 12 4ෙන් බෙදුවාම 3යි. දෙන්නගේම ලකුණු ඍණනේ මෙයාගේ ඍණ මෙයාගේ ඍණ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ දෙන්නගේ ලකුණු සමානයි නම් උත්තරේ ධන. මේ දෙන්නම ඍණ වුණාට මෙයා ඍණ වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොටු කරක්ද හරි අඩු කරක්ද හරි. මේතන බෙදීමක් තියෙන්නේ බෙදීමක් හරි ගුණ කිරීමක් හරි දිරනවා ළමයි. මෙයාගේ ලකුණක් තියෙනවා මෙයාගේ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ ලකුණු දෙකම සමාන උත්තරේ අනිවාර්යෙන් ධනම විතරයි. ඊට පස්සේ රෝවිලක්කම් අංක 3 බලා ගන්න. ධන 15 බෙදීම ඍණ 3 කියලා තියෙනවා. ඔන්න දැන් අනිත් ජාතිය ගන්න. 15 3ෙන් බෙදුවාම 5යිනේ. 15 3ෙන් බෙදුවාම 5යි. මේ දෙන්නගේ ලකුණු සමානද? වෙනස්. එහෙනම් උත්තරේ දෙන්නේ ඍණ. ඒ කියන්නේ ඍණ 5යි. ඊට පස්සේ 4 වෙනි එක බලන්න. ඍණ 21 බෙදීම ධන 7. සුළු ගණන මාත් එක්ක 21 7ෙන් බෙදුවාම 3යි. ලකුණු දෙක සමයිද අසමයිද? මෙයා ධන මෙයා ඍණ. ලකුණු දෙක වෙනස් නම් මෙයා ඍණ මෙයා ධන නිසා උත්තරේ ඍණ. ඊට පස්සේ පස්වෙනි උදාහරණේ ඍණ 5 බෙදීම
ධන 5. දැන් බෙදන්න බලන්න 5 5න් බෙදුවාම උත්තරේ 1යි. දැන් මේ දෙන්නගේ ලකුණු සමානයිද අසමානයිද? අසමානයිනේ. එහෙනම් මේ උත්තරේ ඍණ. ඊට පස්සේ බලන්න මෙන්න මෙහෙම තියෙනවා ඍණ 20 බෙදීම ඍණ 4. දැන් මේක අමාරුයිද ළමයි? මොකද්ද මේ ලියලා තියෙන විදිය ගන්න? බය වෙන්න එපා දරුවෝ. මෙහෙම තියෙන බෙදීම සංකේතවත් කරන්න පුළුවන් තවත් එක විදිහක් තමයි මෙහෙම ඉලක්ක ගහලා අපිට පද දෙක ලියන්න පුළුවන්. දැන් මේ ලකුණ තිබ්බොත් ඔයාලා වම් අත පැත්තේ එක ඉලක්කමකුයි දකුණු අත පැත්තේ නිකන් තව ඉලක්කමකුයි ලියන්නේ. ඔහොම නික උදාහරණයකට දෙකේ එකෙන් බෙදනවා කියලා හිතන්නකෝ. මේ බෙදීම ලකුණේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන ඉලක්කම් දෙක අපිට කෙලිම මෙහෙම ඉලක්ක ගහලා මේක බෙදීම ලකුණු විදිහට අරගෙන මෙන්න මේ ආකාරයට ලියන්නත් පුළුවන්. මෙයා වම් අත පැත්තේ එක්කිනා මෙතන උඩට යනවා. දකුණු අත පැත්තේ එක්කිනා පල්ලෙහාට යනවා. ඒකින්ද ඒක ගැන බය වෙන්න හැම ඕක මේ කලින් පාඩම් වලින් කියලා දීලා තියෙනවා. එතකොට බලන්න මේක දැන් මෙහෙම සුළු කරමු එකපාර one shot 24න් බෙදන්න 4ට 4 ඒවා 1යි 20ට 4 ඒවා 5යි. එහෙනම් උත්තරේ 5යි. මොන පහද? මෙයත් ඍණ මෙයත් ඍණ දෙන්නම ඍණ නම් උත්තරේ ධන. CVII රෝම ඉලක්කම් 7. 7 බලන්න ඊට පස්සේ ඔන්න දීලා තියෙනවා. දැන් පොඩ්ඩක් කලවම් කරලා දීලා තියෙනවා. ඔන්න බලන්න ගුණ කිරීමක් දාලා ධන 2 වැඩි කිරීම ධන 8 බෙදීම ඍණ 4. දැන් මේක බලන්න ළමයි. මේකේ බෙදීමට අමතරව ගුණ කිරීමකුත් දීලා. ඒ කියන්නේ කලින් සතියේ ටිකකුත් තියෙනවා. බලන්න දෙවරක් 8 16යි. මේ දෙන්නගේම ලකුණ ධන නේද? එහෙනම් මෙයාගේ උත්තරේ ධන. අන්න එයා බෙදන්න වෙනවා ඍණ 4. දැන් බෙදන්න ඉතින් 4ට 4 ඒවා 1යි. 16ට 4 ඒවා 4යි. නම් උත්තරේ 4යි. හැබැයි මොන 4ද? මෙයා ධන මෙයා ඍණ. ලකුණු දෙක සමානයිද අසමානයිද? අසමානයි. නම් උත්තරේ ඍණ 4යි. ඊළඟට ලුවට යමු. ඍණ 36 බෙදීම ඍණ 6 වැඩි කිරීම ඍණ 2. දරුවෝ දැන් බලන්න මෙතන මේ ගානේ උඩින් පද දෙකක් නේ මුලින් තිබ්බේ සුළු කරන්න. දැන් මෙතෙන් තිබ්බේ මොකද්ද? පල්ලෙහාට තමයි පද දෙක සුළු කරන්න දීලා තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවකදී අපි මේ උඩ තියෙන එක්කෙනාව කෙලින්ම මේ දෙන්නගෙන් බෙදන්න යනවට වඩා එහෙම කළා අර වැඩේ අමාරු කරගන්නවට වඩා පල්ලෙහා දෙන්න මුලින් සුළු කරලා තනි උත්තරයක් අරගෙන ඒ තනි උත්තරේ මේ දීලා තියෙන එක්කෙනාවයි සුළු කරනවා. මම ආයෙ සැරයක් කියනවා අහගන්න. මෙතන දෙන්නෙක් ඉන්නවනේ. දෙන්නෙක් තියාගෙන මේක කරන්න කියන කරදරයි. කරදරින් දැන් මොකද කරන්නේ? පල්ලෙහා දෙන්න මුලින් සුළු කරගන්න. දැන් අපි මෙතන කරේනේ. උඩ දෙන්න මුලින් සුළු කරගත්තා. පල්ලෙහා එකලා හැම ගෙනාවා. අන්තිමට එන දෙන්න සුළු කරලා දැම්මා. මෙතනත් එහෙම තමයි. මුල් එක්කෙනා හැම ලියනවා. ඊට පස්සේ පල්ලෙහා දෙන්නෙක් ඉන්නවනේ. ඒ දෙන්න සුළු කරනවා. ඒ දෙන්න සුළු කරලා අපි තනි උත්තරයක් එනවනේ. ඒ තනි උත්තරේ මේ දීලා තියෙන උත්තරේ සුළු කරනවා. දැන් බලාගෙන මම මේ උඩ තියෙන ඍණ 36 එහෙම්ම ලියනවා. බෙදීම ඉරත් එහෙම්ම දාගන්නවා. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දෙන්න දැන් සුළු කරලා මෙතෙන්ට උත්තරේ දාගන්න ඕනේ. 6 වරක් 2 12යි. මෙයත් ඍණ මෙයත් ඍණ. දෙන්නගේම ලකුණු සමානයි නම් ඒ දෙන්න ගුණ වෙනව නම් උත්තරේ මොකද්ද? ධන. දැන් සුළු කරන්න. 12ට 12 ඒවා 1යි. 36 කියන්නේ 12 වරක් 3. එහෙනම් උත්තරේ 3යි. මොන 3ද? මෙයා ඍණ මෙයා ධන. ලකුණු දෙක සමාන නැහැ. සමාන නැත්නම් උත්තරේ ඍණ. ඊට පස්සේ බලන්න 9 වෙනි ගාන. ධන 5 වැඩි කිරීම ඍණ 4. බෙදීම ඍණ 2 වැඩි කිරීම ඍණ 2. දැන් මේකෙත් උඩ පද දෙකක් තියෙනවා යට පද දෙකක් තියෙනවා. ඒකින්ද මේ ඔක්කොම සුළු කරගෙන තනි උත්තර වලට ඇවිල්ලා තමයි අපිට මේක විසඳන්න වෙන්නේ. ඊට බලන්න මම උඩ දෙන්න මුලින් සුළු කරනවා. 5 වරක් 4 20යි.
දෙන්නගේ ලකුණු සමානයිද අසමානයිද? මෙයා ධනයෙක් කෙනෙක්, මෙයා ඍණෙක් කෙනෙක්. එහෙනම් ධනයි ඍණයි හින්දා ලකුණු අසමාන නම් උත්තරේ ඍණ. මේ බෙදීමේ හිම්ම තිබ්බා. බලන්න දෙවරක් 2 4යි. මෙයාගේ ලකුණත් ඍණ. මෙයාගේ ලකුණත් ඍණ. ලකුණු දෙකම සමානයිනේ. ලකුණු දෙකම සමානයි නම් මොකද කරන්නේ? උත්තරේ දාන්න. මම දැන් මේක සුළු කරන්න. 4ට 4 1යි 20ට 4 5යි. එහෙනම් උත්තරේ 5යි. මොන පහද දරුවෝ? මෙයා ඍණ උත්තරයක්. මෙයා ධන උත්තරයක්. ඍණයි ධනයි බෙදුවොත් උත්තරේ ඍණ 5යි. ඊට පස්සේ මම 10 වෙනි ගානට යනවා. ඍණ 9 වැඩි කිරීම ඍණ 8 බෙදීම ඍණ 4 වැඩි කිරීම ධන 3 බලන්න දැන් ඍණයි වැඩි කරාම උත්තරේ ධනනේ 9 වරක් 8 කීයද 72යි ඒ ඔන්න දැන් වරහන් කළා බෙදීම දැම්මා 4 වරක් 3 12යි මෙයා ඍණ මෙයා ධන ලකුණු දෙක සමාන නැහැ එහෙනම් උත්තරේ ඍණ දැන් ඉතින් 72 12න් බෙදන්න දැන් ඉතින් බෙදන්න 12ට 12 ඒවා එකයි 12 වරක් කරේ 72 කියන්නේ 12 වරක් කීයද 12 වරක් 60යි 12 වරක් 6 72යි එහෙනම් උත්තරේ 6 සදිස් සංඛ්‍යානේ ලකුණක් තිබයි මොකක්ද මෙයාගේ ලකුණ උඩ තියෙන එක්කෙනා දන්න එයා බෙදුවේ ඍණ එක්කෙනෙක්ගේ එහෙනම් ලකුණු දෙක සමානයිද අසමානයිද මෙයා දන්න මෙයා ඍණ ලකුණු අසමානයි ලකුණු අසමානයි නම් ධන එක්කෙනා ඍණ එක්කෙනාගෙන් බෙදුව ලකුණු සමාන නැති හින්දා උත්තරෙත් එන්නේ ඍණ වලින් එහෙනම් ඕක තමයි පළවෙනි අභ්‍යාසයේ තියෙන පළවෙනි ගණන් 10 හදාගත්ත හරි වැරදිච්ච හරි ඉන්න ළමෙක් ඉන්නව නම් මේක හදාගන්න ඔන්ලයින් එකේ ප්‍රශ්න තියෙනවා දාන්න ආයෙත් මේක මකලා හැමෝම ලියාගත්ත නේද? හරි. ඒක ඔන්ලයින් ළමයි ලියාගත්තද කියලා මට chat එකට දාන්න මැසේජ් එක. හරිනේ. හරි. හැමෝම ලියන්න කියලා. දැන් මම මේක මකනවා. බලන්න මෙතන දීලා තියෙනවා හිස් කොටු වලට අදාළ සදිශ සංඛ්‍යා ලියන්න. ඒක නම් ලේසි ඔළුවෙන් හිතලම මනෝමයෙන් උත්තර ගන්න පුළුවන් ළමයි. බලන්න ඍණ 20 කියලා කෙනෙක් ඉන්නවලු. එයාව බෙදනවලු මොනෝම මොකක් හරි සංඛ්‍යාවකින් කොටු කරලා ඔන්න දීලා තියෙනවා. එහෙම බෙදුවාම එන උත්තරේ ඍණ 10කට සමානයිලු. මම මොම්ම ගන්නම්කෝ නැත්නම් මේක අපි හදාගෙන මෙයා. දැන් බලන්න ළමයි මෙයාගේ උත්තරේ ඍණ. හරි මේකේ මෙයාගේ ලකුණ ඍණ. උත්තරේට ඇවිල්ලා තියෙන්නේ ඍණ ලකුණ. ගුණ කරා හෝ බෙදුවා. ගුණ කිරීමකදී හරි බෙදීමකදී හරි අපිට ඍණ ලකුණක් එන්නේ මොන වගේ වෙලාවකදීද? මේ දෙන්නගේ ලකුණු දෙක සමාන නොත්ද අසමාන නොත්ද?
අසමාන වුණොත්. එතකොට මෙයා මෙතෙන්ට ඍණනේ. මෙයාගේ මෙතන ඍණ එන්න නම් මෙයාගේ උත්තරය අනිවාර්යෙන් මොකක් වෙන්න ඕනේද? ධන උත්තරයක් වෙන්න ඕනේ. අන්න එතකොට අපි දන්නවා හරි අපි ධන කියලායි. ඍණයි ධනයි බෙදුවොත් ලකුණු සමාන නැති හින්දා උත්තරේ ඍණ එන්නේ. හරිනේ. දැන් ඉතින් ලේසි. 20 කීයෙන් බෙදුවොත්ද 10 එන්නේ? දෙකෙන් බෙදුවොත්. ඔච්චරයි. 20 දෙකෙන් බෙදුවොත් 10 එනවා. දැන් ආපස්සට අපි දන්න විදිහට හදලා බලමු. 20 දෙකෙන් බෙදුවා 10යි. මෙයා ඍණ මෙයා ධන ලකුණු දෙක සමාන නැහැ අසමානයි. එන අසමානයි නම් උත්තරේ ඍණ. හරිද? ඊට පස්සේ බලන්න ධන 18 බෙදීම ඔන්න අපිට හොයන්න කියලා දීලා තියෙන සංඛ්‍යාව. එයා සමාන කරන්නලු ඍණ 6ට. හරිද? එතකොට දැන් බලන්න මෙයා ධන උත්තරේ ඉන්නේ. ඒ කියන්නේ ඍණ එක්කෙනෙක් ඉන්නේ ලකුණු දෙක සමාන නැත්තන්නේ. දැන් මෙයා ධන නම් මෙයාගේ විරුද්ධ එක්කලා ඍණ. එතකොට 18 කීයෙන් බෙදුවොත් 10 එන්නේ? කීයෙන් බෙදුවොත්? අන්න හරි. 3ෙන් බෙදුවොත් තමයි 6 කියන උත්තරේ එන්නේ. මේක වරහන් කරනවා. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න. විස්තරක් දීලා තියෙනවා. එයා බෙදීම ඍණ දෙක සමානයිලු ධන පහට. අන්න දැන් මේ මුලින්ම ලකුණ දිහා බලන්න. මෙයා ඍණ ධන උත්තරයක්නේ. දරුවෝ මෙයා ධන උත්තරයක් ඉන්නේ නම් මෙතන තියෙන ලකුණු දෙක මේ නම් එක්ක ධන එක්ක ඍණ. මෙතන එකක උත්තරයක් විදියට අපිට කියන්නේ මේ එක ඉලක්කමක් විදියට අපිට දීලා තියෙන සදිස් සංඛ්‍යාවක් විදියට ඍණ. නම් මෙයා ඍණ වෙලා උත්තරේ ධන වෙන්නම් මෙතන එක්කෙනාගේ මේ දිශාව මොකක් වෙන්න ඕනේද? ඍණ වෙන්න ඕනේ. ඇයි? ඍණයි බෙදුවොත් නේ ධන එන්නේ ලකුණ සමාන නිසා. එහෙනම් කීය දෙකෙන් බෙදුවොත්ද 5 එන්නේ? ඔව් ඔයාලා දන්නවා 10. ඇයි 10 දෙකෙන් බෙදුවොත් දරුවෝ 5 එන්නේ. නම් උත්තරේ 10. එහෙම නැත්නම් මේක අනිත් පැත්තට හදන්න පුළුවන්. 5 2 10. ඒ ගුණ කිරීමේ අනිත් එකනේ බෙදීම කියලා අපි උගන්වන්නේ. ඒ වගේ තමයි. බෙදීමේ අනිත් එක ගුණ කිරීම. එහෙනම් දැන් මෙතන හිතලා ගන්න බැරි කවුරු හරි ඉන්නවා නම් මොකක් දෙකෙන් බෙදුවොත්ද 5 එන්නේ කියලා එකපාර හිතෙන්න ළමයට 10 දෙකෙන් බෙදුවාම 5 එන්නේ හින්දා 10 දාන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා මෙයාගෙන් වැඩි කරන්න ලකුණ අමතක කරලා වැඩි කරලා දාන්න. දේවලක් 5 10යි. ඒ 10 මෙතෙන්ට. දැන් ලකුණ ගැන හිතන්න. මෙතන ධන ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඍණ තියෙන්නේ. උත්තරේට ධනෙන්නේ ලකුණු දෙකම සමාන වෙනවා. මෙයාගේ ඍණ කියලා දීලා තියෙන මේකින්ද අපිට එයා වෙනස් කරන්න බෑ. එහෙනම් මෙයාව ධන විදියට තියෙන නම් මෙයා ඍණ කියලා දීලා තියෙනවා නම් මෙයාගේ උත්තරේ ඉන්න ඕනේ මොකද්ද? ඍණ උත්තරය. ඊට පස්සේ බලන්න ධන 4 බෙදීම මෙන්න මෙහෙම දීලා තියෙනවා. එයාගේ උත්තරේ සමාන වෙනවලමයි ඍණ 4කට. දැන් මේ පොඩ්ඩක් ගාලා සුළු කරලා දාන්න. උත්තරේ ඍණ. ඒ කියන්නේ ලකුණ සමාන නැත්තන්නේ. දැන් මෙයා ධන වුණොත් මෙයා ඍණ වෙන්න ඕනේ. ඒ ලකුණ අසමාන වෙන්න කරන්න නිසා. 4 කීයෙන් බෙදුවොත් 4 ඉන්නේ? 1ෙන් බෙදුවොත්. එහෙනම් උත්තරේ ඍණ 1යි. බලන්න පස්වෙනි ගාන. ධන 3 කියලා කෙනෙක් දීලා තියෙනවා. එයා වැඩි කරන්න ඕනේ මොකක් හරි සංඛ්‍යාවකින්. එයා බෙදන්න ඕනේ දරුවෝ ඍණ දෙකෙන්. එතකොට උත්තරේ එනවලු මොන හයක්ද? ධන 6. දැන් මේක සුළු කරමු. උත්තරේ ධනනේ. මේ පැත්තේ උත්තරේ ධන. එහෙනම් මේ පැත්තේ බෙදෙන දෙන්න. ඒ කියන්නේ මේ දෙන්න සුළු කරලා තනි උත්තරයක් එනවනේ. ඒන තනි උත්තරේන අපි මෙයාගෙන් බෙදන්නේ. ඒන තනි උත්තරේ අගේ මෙතන ධන එක්කෙනෙක් වෙන නම් මෙයාගේ තනි උත්තරේ අගේ මොකක් වෙන්න ඕනේද? මේක දිහා බලාම කියදැයි මොකක් වෙනවද? ඍණ වෙනවා. ඇයි ඍණ වෙන්නේ? මෙතන එන තනි උත්තරේට ඍණ આવොත් දරුවෝ එයා බෙදෙන ඍණ එක්කෙනෙක් ගෙන්නේ. ඍණ එක්කෙනෙක් ඍණ එක්කෙනෙක්ගෙන් බෙදුවොත් ඒ කියන්නේ ලකුණු දෙකම සමානයිනේ. ලකුණු දෙකම සමාන වුණොත් තමයි උත්තරේ ඍණ එන්නේ. එහෙනම් මෙතෙන්ට ඍණ උත්තරයක් ගන්න නම් මේ දෙන්නගෙන් මෙතෙන්ට එන්න ඕනේ මොකද්ද? ඍණ කියන එක්කෙනා. ඇයි ඒ? තුන් වර මෙතන තුන් වරක් කීය හරි වුණාට ධන ඍණෙන් වැඩි වුණොත්
උත්තරේ රින ඒ රින උත්තරේ රින එක්කෙනෙක්ගෙන් බෙදුනොත් අන්න දැන් උත්තරේ දාන්න. අර උ ගන්න පුටිකම තියෙන එකට දාලා බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් දැන් බලන්න. තුන් වරක් මොකක් හරි එකක් දෙකෙන් බෙදුවාම 6ක් එනවා. ඕක මෙහෙම හදන්නත් පුළුවන් අර සමීකරණ වල වගේ මේ. අපිට ඕනනම් පුළුවන් මෙයා මෙහෙට ගේනවා. එතකොට 6 වැඩි කිරීම 2 සමානයි 3 වැඩි කිරීම අපිට මේ හොයන්න දින එක්කනානේ කොටුව. දැන් මේ කොටුව තනි කරගන්නම් මේ වැඩි කිරීම 3නේ. දෙපැත්තම 3 බෙදෙනවා. 3 වරක් 1යි 3 වරක් 2යි 2 වරක් 2 4යි. එහෙනම් මෙතන හිස්තැන් දෙන්නේ මොකක්ද උත්තරේ? ඍණ 4යි. දැන් බලන්න මේක හරියනවද කියලා. 4 වරක් 3 12යිනේ. හරි. ලකුණ මොකක් වෙනවද? 4 මම මේ පැත්තෙන් හදන්න. 4 වරක් 3 12. නිකන් කෙටියෙන් හදන්නම්. ලකුණු දෙක සමානයිද නැහැනේ. 4 වරක් 3 12 දැම්ම ලකුණු දෙක සමාන නැහැ. එහෙනම් උත්තරේ ඍණ. එයා දැන් බෙදන්න තියෙන්නේ කීයෙන්ද? ඍණ 2කින්. දැන් 12 දෙකෙන් බෙදුවාම 6යි. මෙයත් ඍණ මෙයත් ඍණ. ලකුණු දෙකම සමානයි. එහෙනම් උත්තරේ දන්න. එහෙනම් මේ උත්තරේ නෙමෙයිද මෙතන තියෙන්නේ? එහෙනම් හිස් කොටුවට එන්න ඕනේ මොන 4යි කියලාද? ඍණ 4යි කියලා. ඊට පස්සේ බලන්න 6 වෙනි එක. මේ මෙහෙම ඔළුවෙන් හිතලා ගන්න පුළුවන් එක්කෙනා මේ විදියට ගන්න.